දළදා සිරිත ලක්දිව දළදා පෙරහර පුරාණය ආරම්භ වන්නේ කිත්සිරි මේඝවර්ණ රජ සමයේදීය. එතැන් පටන් වාර්ෂිකව අනුරාධපුර රාජ්‍යයේ දළදා පෙරහර මංගල්‍යය පැවැත්වීම මහත් උත්සවශ්‍රීයෙන් සිදුකර තිබේ. දේශ සංචාරක පාහියන් හිමියන් අනුරාධපුර දළදා පෙරහර සියසින් දුටු බවත්, එහි අලංකාරවත් භාවය හා ප්‍රෞಢත්වය අභිරුචියෙන් වාර්තා කර තිබේ. අනතුරුව පොළොන්නරු රජ සමයේ පළමුවැනි පරාක්‍රමබාහු රජු අලංකාර ලෙස දළදා පෙරහර පැවැත්වූ වග පෙන්වා දෙයි. තවද මිහිබට දෙව්ලෝ සිරි විදහාලූ දළදා පෙරහර දඹදෙණිය යාපහුව කුරුණෑගල ගම්පොළ හා කෝට්ටේ යුගයන්හිදීද ඇතුපිට රිදී මුවා රන්මුවා කරඬුපිට වැඩම කළ බව පෙරහර වංශ කතාව පෙන්වා දෙයි. සෙංකඩගල පෙරහර උදානය දළදා පෙරහර හා ජන සම්ප්‍රදාය කෙතරම් දුරට තදානුබද්ධ වූයේද යත් ඇසළ මාසය පෙරහර මාසය ලෙසින් හැඳින්වේ. ඒ මහනුවර ඇසළ මංගල්‍යය හේතුවෙනි. ක්‍රිස්තු වර්ෂ 1592 සෙංකඩගලපුර රාජ්‍යයට පත් පළමුවැනි විමලධර්මසූරිය රජතුමා දෙල්ගමු රජමහා විහාරයේ සඟවා සිටි දළදා හාමුදුරුවන් මහනුවරට වැඩමවා එතැන් සිට නුවර යුගයේ දළදා පෙරහර සම්ප්‍රදාය ආරම්භ කිරීමට මුල පුරන ලදී. පසුව සෙනරත් රජු, දෙවන රාජසිංහ රජු, දෙවන විමලධර්මසූරිය රජු, නරේන්ද්‍ර සිංහ රජු, විජය රාජසිංහ රජු, කීර්තිශ්‍රී රාජසිංහ රජු, රාජාධි රාජසිංහ රජු සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මහනුවර දළදා පෙරහර සම්ප්‍රදාය ගොඩනැගූ රාජකීයයෝ වෙති. 18 වැනි සියවසේදී කීර්තිශ්‍රී රාජසිංහ රජදා සිව් මහා දේවාල පෙරහර දළදා මාලිගා පෙරහරට ආවලියක් සේ බද්ධ කර තිබේ. එමතුද නොව වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන්ගේ උපදේශකත්වයද මඟ පෙන්වීමද අනුව මෙතෙක් ප්‍රචලිත වූ ඇසළ පෙරහර හා නුවර පෙරහර යන්නට නිසි අරුත් ගන්වමින් ශ්‍රී දළදා පෙරහර බවට පත් කළේය. වැහි පූජා පෙරහර හෙළයේ මහා වැහි පූජාව ලෙසින් ගෞරව ලබන්නේ දළදා පෙරහරය. දළදා දැක්මක් සිදු වූයේද නිතැතින්ම වැසි වැටුණේය. මෙකී ජන විශ්වාසය හෙළ ගොවියාගේ දළදා ඇදහිල්ලකි. එහෙයින් පෙරහැරේ කසකරුවන්ගේ කස පිපිරීම වූ කලී විදුලි කෙටීමෙන් මතුවන අකුණු සැරද, ගිනිබෝල කරකැවීමෙන් විදුලි එළියද, හස්ති පන්තීන්ගේ පැමිණීම යනු කළු වැහිවලා පෙළ ගැස්මද, භේරී නාදයෙන් ගිගුම් දෙන වැස්සද සංකේතාත්මකව නිරූපණය වෙන බව මානව විද්‍යාඥයෝ පෙන්වා දෙති. සිව් මහා දේවාලවල කප් සිටුවීම වැස්සට අධිගෘහිත ඉන්ද්‍රදෙවියන්ගේ ආශිර්වාදය පතමින් නැකත් චාරිත්‍රානුකූලව කප් සිටුවීම සිව් මහා දේවාල සතු චිරාගත දේව සම්ප්‍රදායකි. දළදා මාලිගාව ඊට සම්බන්ධ නොවේ. කප් සිටුවීම සඳහා නෑඹුලේ පලදරන කොස් ගසක් අලුත්නුවර දේවාලයෙන් තෝරා ගැනේ. පසුව නිවැරදි දිශාවන් හඳුනාගෙන පිළිවෙත් ප්‍රකාරව නැකතට භේරි වාදන මාධ්‍යයේ කොස් ගසෙන් කප් කොටස වෙන්කර ගනු ලැබේ. ඊට සිව් මහා දේවාලවල කපු මහතුන් සහභාගී වන අතර අන්‍යයන්ට නොපෙනෙන ලෙස වටතිර ඇදීම විශේෂත්වයකි. කප් කඳ සිව් කොටසකට පලා සිව් දේවාලවලට බෙදා දෙනු ලබන්නේ විෂ්ණු දේවාලයේ ප්‍රධානත්වයෙනි. එම කොටස් පෙරහැරෙන් ගෙනැවිත් දේවාල ගෙමිදුලේ සිටවා එතැන් පටන් පුරා දින 5ක් දේවාල ගෙමිදුලේ පෙරහැර පැවැත්වේ. එය ඇතුලේ පෙරහැර නම් වේ. ඊට අලි ඇතුන් හෝ වස්ත්‍රාභරණාදියෙන් හෝ සැරසීමක් නැත. කුඹල් පෙරහර දළදා පෙරහරේ පළමු වීථි සංචාරය සිදුවන්නේ කුඹල් පෙරහර සමගිනි. එය පුරා දින 5ක් නුවර වීථි සංචාරය කිරීම සම්ප්‍රදායයි. ඊට සිව් මහා දේවාල මෙන්ම දළදා පෙරහරේ ගමන් කළ යුතු සියලු නර්තන අංග ඇතුළත් වේ.
නමුත් කුඹල් පෙරහැර ජනාදරයට පත්වී තිබෙන්නේ අඩක් ඉතිරි වූ පෙරහැර නැතිනම් අර්ධ පෙරහැර ලෙසිනි. ඊට හේතු වන්නේ දියවඩන නිලමේතුමා පූර්ණ රාජකාරී ආයිත්තම් වලින් සැරසී ගමන් නොකිරීමය. මේ පළමු පෙරහැර අතදරුවන්ගේ වස්දොස් දුරලීම සඳහා ඔවුනට පෙන්වීම සිරිතකි. තවද නවක ශිල්පීන්ට පෙරහැර පිළිබඳ ගුරුහරුකම් ලබා දීම සඳහා විවරණ ලබා දෙන්නේද කුඹල් පෙරහැරට සහභාගී කරවීමෙනි. එමෙන්ම පෙරහර ශිල්පීන්ද අලි ඇතුන්ද නන් පැහැ විසිතුරු වස්ත්‍රාභරණයෙන් අලංකාර නොවීම කුඹල් පෙරහැරේ ඇති විශේෂත්වයකි. රන්දෝලි පෙරහැර දළදා පෙරහැරේ අති උත්කර්ෂවත් බව දැකගත හැකි වන්නේ රන්දෝලි පෙරහැර සමගිනි. එයද පුරාදින 5ක් වීථි සංචාරය කිරීම සම්මතයකි. මහනුවර රජ සමයේදී රජුගේ අගමෙහෙසිය රැගෙන ගිය දෝලාව සමග අගමෙහෙසිය පෙරහැරේ ගමන් කර තිබේ. පසුව දළදා පෙරහැරට එය අනුචිත බැවින් අගමෙහෙසිය පෙරහැරේ නොගියද ඇයට ගෞරවයක් ලෙසින් දෝලාවක් රැගෙන යෑම සම්ප්‍රදායක් බවට පත්විය. අද වන විට එය සංකේතවත් කරමින් පෙරහැර අවසාන අංගය ලෙසින් දෝලා රැගෙන යනු ලැබේ. සිව් මහා දේවාල සතුවද ඊට අනන්‍ය වූ වර්ණවලින් අලංකෘත රන්දෝලි ගෙන යෑම මෙහිදී කැපී පෙනෙන විශේෂත්වයකි. දේවාභරණ වඩම්මන රන්දෝලි රැගෙන යන විට ඊට සමාජීය බුහුමන නොඅඩුව අත්වේ. මහරන්දෝලිය රන්දෝලි පෙරහැරේ 5 වන දිනය හෙවත් පෙරහැර නිමා කරන රන්දෝලිය හැඳින්වෙන්නේ මහා රන්දෝලිය ලෙසිනි. එය රන්දෝලි පෙරහැරේ උත්කර්ෂවත් අවස්ථාවය. මල්දම් රන්පොරෝදු සහිත අලංකෘත ආයිත්තම් වලින් විරාජමානව ඇත්පන්ති පැමිණෙති. හේවිසි හොරනෑ පංචතූර්ය නාදයෙන් පතුරවන ශිල්පීහු නවමු ආයිත්තම් වලින් සැරසෙති. දියවඩන නිලමේතුමාද මහාරන්දෝලියට නවමු අලංකාරයක් එකතු කිරීම සිරිතකි. එනම් අලුතින් සකසන ලද ඇඳුම් හා පුරා කියා එළි දැක්වීමෙන් මහාරන්දෝලිය අලංකාරවත් කරගන්නා අතර අභ්‍යාස වෘද්ධ ප්‍රවීණ ශිල්පීහු පමණක් ඊට සහභාගී වෙති.